ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ වැඩිම සර්ප දෂ්ටන වාර්තා වෙන රටක්. සර්පයෙක් දෂ්ට කළ මොහොතේ ඉඳන් රෝහලට යන තෙක් ගත කරන කාලය තමයි කෙනෙකුගේ ජීවිතය තීරණය කරන්නේ. අද අපි කතා කරමු සර්පයෙක් කෑවොත් ඔයා කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල් මොනවද කියලා. කළ යුතු දේවල් සංසුන් වෙන්න. මුලින්ම රෝගියාව බියවීමට ඉඩ නොදී සංසුන් කරන්න. බියවීම නිසා හෘද ස්පන්දනය වැඩි වී විෂ ශරීරයේ පුරා වේගෙන් පැතිරෙන්න පුළුවන්. අවයව නිශ්චල කරන්න. දෂ්ට කළ අත හෝ කකුල සෙලවෙන්න දෙන්න එපා. ලීපටියකින් හෝ රෙදිපටියක් ආධාරයෙන් එය නිශ්චලව තබන්න. ස්වර්ණාභරණ ඉවත් කරන්න. අතේ හෝ කකුලේ ඇති මුදු වලලු හෝ තද ඇදුම් වහාම ඉවත් කරන්න. මොකද ඉදිමීමක් ඇති වුණොත් ඒව නිසා රුධිර ගමනාගමනය නතර වෙන්න පුළුවන්. පිරිසිදු කරන්න. දෂ්ට කළ ස්ථානය තෙත රෙදි කැබල්ලකින් සුමටව සබන් සහ ජලයෙන් මදක් පිස දමා පිරිසිදු සහ වියලි ගෝස් කැබල්ලකින් හෝ රෙදි කැබල්ලකින් ආවරණය කරන්න. හදවත මට්ටමට ගෙන එන්න. හැකිනම් දෂ්ට කරන ලද ප්‍රදේශය හදවත පවතින මට්ටමේ තබන්න. වේදනාව සමනය. රෝගියාට වේදනාව ඇත්නම් පැරසිටමෝල් පමණක් ලබා දෙන්න. සර්පයා හඳුනා ගන්න. පුළුවන් නම් සර්පයා කවුදයි බලාගන්න. නැත්නම් ඡායාරූපයක් ලබා ගන්න. හැබැයි සර්පයාව අල්ලන්න හෝ මරන්න යන්න එපා. මොකද පළපුරුදු වෛද්‍යවරයෙකුට දෂ්ට කළ සර්පයා නොමැතිව වුවද රෝගියාගේ ලක්ෂණ අඩුව දෂ්ට කරන ලද සර්පයා අඳුනා ගන්න පුළුවන් නිසා. සර්ප දෂ්ට කිරීමකදී අපි කාලයක ඉඳන් කරන මෙන්න මේ වැරදි නිසා ජීවිතයක් අහිමි වෙන්න පුළුවන්. විෂ ඉවත් කරන්න කියලා තුවාලය පිහියකින් කපන්න යන්න එපා. කටින් විෂ උරන්න එපා. මේක රෝගියාට වගේම ඔයාටත් අනතුරුදායකයි. තුවාලයට ඉහළින් ලනු හෝ රෙදිපටි යොදා තද කර බඳින්න එපා. එමගින් එම අවයවයට රුධිරය සැපයීම නතර වී අවයවය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. තුවාලයේ මත කොළ ಜಾති තැවරීම හෝ තැවීම් කිරීමෙන් වළකින්න. ඒක විෂ හඳුනා ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. කෑම බීම එපා. රෝගියාට කිසිවිටකත් මත්පැන් හෝ කෝපි, තේ වැනි කැෆේන් අඩංගු පානයන් දෙන්න එපා. එමගින් සර්ප විෂ ශරීරගත වන වේගය වැඩි වෙනවා. නස්න කිරීමට යන්න එපා. එමගින් පෙනහළුවල ආසාදන හෝ ස්ථීර බිහිරි බව ඇති වෙන්න පුළුවන්. විෂ ඉවත් කිරීම සඳහා තුවාලයේ මිරිකා ලේ ඉවත් කිරීම කරන්න එපා. එමගින් සර්ප විෂ ශරීරගත වන වේගය වැඩි වෙන්න පුළුවන්. හැකි ඉක්මනින් රෝගියාව ළඟමැති රජයේ රෝහල වෙත රැගෙන යන්න. ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සතුව සර්ප විෂට එරෙහි ප්‍රතිවිෂ ඖෂධ නොමිලේම ලබා ගන්න තියෙනවා. මතක තියාගන්න. නිවැරදි ප්‍රථමාධාරය සහ ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරය මගින් ඕනෑම සර්ප දෂ්ටනයකින් ජීවිතයක් බේරා ගන්න පුළුවන්. මේ දැනුවත් කිරීම තව කෙනෙකුටත් බලන්න, ෂෙයා කරන්න. නිරෝගීව ඉන්න. ඉතින් මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු වගේම ලෝකයේ ඇති වෙනත් තොරතුරු දැනගැනීමට පහත ලින්ක් එකේ ඇති YouTube channel එක subscribe කරලා Facebook page එකත් follow කරලා අපිත් එක්ක එකතු වෙන්න.